විමර්ශන නිසි ආකාරයෙන් සිදුවනවාද නැද්ද යන සම්බන්ධයෙන් විපක්ෂයේ පිරිස් කලබල වන ආකාරයෙන්ම පෙන්නුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී. අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ සැකකරුවන්ට අවශ්‍ය වන ආකාරයෙන් නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන අය ඊට සම්බන්ධ බවට ඕනෑම පුද්ගලයෙකුට සැක ඇතිවන බවද අමාත්‍යවරයා පවසා සිටී. සහල් කිලෝ 20ක් ගෙවීමේ පදනමට ලබා දීම සම්බන්ධයෙන් රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් නිලධාරීන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවට වසන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් ඔහු පවසා සිටී. විපක්ෂය විසින් සිදු කරන්නේ කුමන හෝ වචනයක් අල්ලාගෙන ඒ පසුපස යාම බවත් නමුත් ඊට වඩා වැඩි දෙයක් රට තුළ සිදුවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.